මේ හැම ෆ්‍රේම් එකකටම කතාවක් තියෙනවා. එක්කො හිනාවක් නැත්තං කඳුලක්. ෆ්‍රේම් එක කියන්නේ ඒ වගේ ජීවිතයේ නතරුණු මොහොතක්. සෙමෙස්ටර්ස් 4ක් ගෙවුණා අපි කාටවත් ෆ්‍රේම් එකක නතර වෙන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ කතාව ඇත්ත. මොකද ඔරලෝසේ කඩු කැරකෙනවත් එක්ක ඒ ෆ්‍රේම්ස් වල හැඩෙත් වෙනස් වුණා. GTA වෙනුවට VS Code, FB Insta වෙනුවට LinkedIn, out of control තිබ්බ hub වෙනුවට version control කරන්න GitHub, නින්ද වෙනුවට projects, ඕපදූප වෙනුවට කුප්පි, ප්‍රස්තියාදු ජීවිතයට වගකීම් රිප්ලේස් වුණා. ඉතින් ෆ්‍රේම් එකක නතර වෙන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුණාට ලයිෆ් කියන ෆිල්ම් එකේ ෆ්‍රෙන්ඩ්ස් කියන ෆ්‍රේම්ස් කවදාවත් ෆිල්ම් එක ඉවර වෙනකල් තිබ්බේ නෑ. ඒගොල්ලෝ ජීවත් වුණේ ෆිල්ම් එක ඇතුළෙමයි. ඒ නිසා ෆිල්ම් එකේ මතකයන් වෙනස් වුණත් ඒ ෆ්‍රේම්ස් තාම තියෙනවා. මේ තියන්නේ මේ ෆිල්ම් එකේ මං ආසම ෆ්‍රේම් එක. මං කලින් කිව්වා වගේ මෙතනින් එළියට යන හැම ෆ්‍රේම් එකකටම එයාලටම වෙනුණු ලස්සන කතාවක් තියෙනවා.